පණ්ඩිතාන්නේ භාෂාවක් කියන්නේ මානවයා භාවිත කරන ඉතාමත්ම ප්‍රබල මෙවලම. භාෂාව කොයි විදිහකටද භාවිත කළ යුත්තේ කියන දේ පිළිබඳව සංස්කෘතයේ අපේ මොන වගේ අදහසක්ද දරලා තියෙන්නේ? තෙරුවන් සරණයි අපේ කතිකාචාර්ය ආචාර්ය ඒරුඇවේ ගුණසෝමස්තරයන් වහන්සේ. ඔබ වහන්සේ ඊටාම හොඳ ප්‍රශ්නයක් නැගුවේ. ඇත්ත වශයෙන්ම මේ ලෝකේට මේ මානවයා පැමිණීමත් එක්කම මානවයා ලැබපු ලොකු දායාදේ තමයි භාෂාව. ඔබ වහන්සේ කිව්වත් වගේම මේක මෙවලමක්, උපකරණයක්, මාධ්‍යයක් නැතුවම බැරි එකක්. මොකද හේතුව අපි හිතන දේ අන් අය සමග බෙදාගන්නේ, එළියට දෙන්නේ භාෂාව මගින්. එතකොට වහන්සේ මගෙන් අහනවා මේ භාෂාව පිළිබඳව, භාෂාව පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව මේ පැරණි සාහිත්‍ය, පැරණි භාෂා ශාස්ත්‍රවල පැරණි පඬිවරුන් ඉදිරිපත් කරලා තියෙන අදහස් කුමක්ද කියන එක කෙටියෙන්. දැන් භාෂාව නැතුවම බැරි එකක් කියලා කිව්වනේ. ඒ ගැන කාව්‍යාදර්ශයේ දණ්ඩින් කියන මහා කවියා නැත්නම් මහා විචාරවාදී අලංකාරවාදියා විසින් ඉදිරිපත් කරන ලද කාව්‍යාදර්ශ නැමැති කෘතිය සඳහන් කරනවා ඉද මන්ද තමන් කෘෂ්ණං ජායේත භුවනත්‍රයං යදි ශබ්දා හොයං ජෝති රාසංසාරාන්න දීප්‍යති. මේ සරල අදහස තමයි මේ භාෂාව, මේ ශබ්ද ශාස්ත්‍රය නැත්නම් ශබ්දය යදි ශබ්දා හොයං ජෝති. මේ ශබ්ද, වචන, වාංමාලාව කියන මේ නමින් හඳුන්වන භාෂාව කියන එක මේ ලෝකේ නැත්තම්, භාෂාව නැමැති ආලෝකය මේ ලෝකේ නැත්තම්, ඉදං අන්ධ තමන් කෘෂ්ණං ජායේත භුවනත්‍රයං ඉදං කෘෂ්ණං භුවනත්‍රයං, මේ සමස්ත තුන් ලෝකේම. දැන් පෙරදිග හින්දු ඉගැන්වීමට අනුව ස්වර්ග මර්ත්‍ය පාතාල කියලා තමයි ඒගොල්ලෝ තුන් ලෝකේ හඳුන්වන්නේ. බෞද්ධ ක්‍රමයට අපි රූප, මේ කාම රූප, අරූප කියලානේ කියන්නේ. ඉතින් මේ කොයි විදිහට ගත්තත් මේ මුළු මහත් ලෝකයම දැවැන්ත අඳුරකටපත් වුණා වෙනවා. අඳුරෙන් අඳුරටපත් වුණා වෙනවා. භාෂාව නැත්තම්, ශබ්දය නැත්තම්, ශබ්ද ශාස්ත්‍රය නැත්තම්. මොකද ලෝකයට එළිය දෙන්නේ